අපි දැන් මේ ඉන්නේ නිරේ දොරටුව ගාව. ඔය තියෙන්නේ නිරය. මෙන්න මුව ගිහිල්ලා දාපන්. එළපන්. උඹලා අපෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ. උඹලා දුව පුළුවන් තරම් උඩට ඵලයල්ලා. ඒත් අපින් බේරුමක් නැත. ඔහේද හැංගින්නේ මතක් මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කරපු පව් ඔබලා පාරදාරි ස්ට්‍රීම් සේවනය කරා නේද? දැන් විදෝපන් දඩුවම බඩ පේනවා නේද? නෝදිය හැඩිය ඒරනේ දුන්නට මිස්සු උඹලා කොහෙද දුවන්නේ? උඹලා කොහේ ගියත් උඹලට නතර වෙන්න වෙන්නේ නෑ. උඹලට සැලසුමක් නැද්ද? මා පෞකාරයා තෝ කොහෙද මේ පැනලා යන්න හදන්නේ? මගෙන් බේරිල්ලක් නැත. ඕ මනුස්ස ලෝකේ කරගත්ත පාප කර්මවලට විදෝපන් දැන්. මුව මහා ගිනි කඳට ගිහින් දාපන්. අර මහා ගිනි ජාලාවට ගිහින් ඇදලා දාපන්. අසෝචි පිරු මඩ වගුරු ලැබුණේ නිරේ. ඉදිකට වැඩි තිබුණු මොකෑද දහස් කලා අන්වන් එඟ සිතුරු කරන. මීළඟට අපිට දකින්න ලැබෙන්නේ රවුරුවේ යනු මහා විලාපයන්ගෙන් පිරිගිය අඳුරු නිරේකි. මෙහි ගින්නට වඩා දරුණු වන්නේ නිර්සතුන්ගේ නාසය සහ කට සිදුරු කරන සිරුර ඇතුළට යන රුදුරු කළුතුමාරය හරි වේදනාකාරී. ඔය පේන්න තෙක් අහිනවා ඉන්න බෑ පපුර රිදෙනවා ඕක වේදනාවට. මීළඟට තියෙන කාල සූත්‍රය අනුව දැඩි නීති සහ රේඛාවලින් පිරි බිසෝ නිරේකි. පෞකාරයන්ගේ සිරුර මත කලුණු වලින් හරි ඇඳ ගිනියම් වූ කියක් වලින් කපනවා. ඊළඟට තියෙන සංඝාතය අනුව පෞකාරයන්ගේ අඹරා දමන මහා යන්ත්‍රයක් නිරේකි. රත් වූ යකඩ පර්වතයක් දෙකක් දෙපසින් පැමිණ නිරිසත්තුව මැදි කරගන්න. පර්වතය දෙක එකට ගැටෙද්දී පලා යාමට ඊළඟට තියෙන අතිපත්ත වනේ නිරය. මෙහි ඇති ගස්වල කොළ කඩු වැනි තියුණු ආයුධයි. සුළඟට මේ කොළ වැටෙන විට නිරිසතුන්ගේ ශරීරය කැපී වෙන් වී යනවා. හරිම භයානක එකක්. ප්‍රතාප නිරය. මෙහිදී සිදුවන්නේ රත් වූ යකඩ රුල් වලින් නිර්සතුන් හෙදුරු කර ගින්නෙන් දවා පීඩා කිරීම. හරි භයානකයි.